මයි යන කලිසම 251 අයියම්මයි බබා වතේ තියාගෙන යනවා බා ඉස්සරහින් තියාගන්න ඕනේ ඉස්සරහින් හලෝ මගේ රත්තරන් යාළුවනි අද වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ ටීම් පිස්සු ඩබල් එක ගියපු ඩේ අවුට් එක. හලෝ මගේ රත්තරන් යාළුවනේ අපි අද ආවා මේ කොහෙද යන්නේ අපි අද මේ අපි පාක් යනවා බ්‍රිටිෂ් එකේ අපි දැන් ඊයේ අන්තිම දවස ඉතින් අද අපි යනවා පාක් යන්න කලින් අපි ආවා ආපිකෝ එකේ ස්පොන්සර් කරලා නැහැ හැබැයි උන් නිකන් පෙන්නුවේ ඈ ඔබ දන්නවනේ බං අර පොලිමඩ බං අර තෙල් ගහන්න එකෙක් යනවා පිටිපස්සෙන් පොලිමඩ ඉන්නවා අර ඊට ඔක්කොම යනවා. ඉතින් අපේ ලහිරු දුන්නා ගුටි කන්න පුළුවන් ආතල් අදහසක්. කොහොම හරි අපි ඇතුළට ගියා. ඇතුළට යනකොට සිකියුරිටි අංකල් මන් දිහා බලන් හිටියා කැමරාව අරන් ගියපු හින්දා. කොහොම හරි මං ඉතින් ඇතුළට අරන් ගියා. අපිට පේනවා තාත්තගෙන් දුවලා ටිඩි දාලා ඉල්ලනවා. මේ අපිටත් එක්ක මොනවා අරන් දෙන්න. බබා සල්ලි දාලා. අනේ මම සල්ලි දාලා. ආනන්දියක් අය මේ දරු පැටව තුන් දෙනාලු අර. යාගේ තුන් දෙනෙක් ඉන්නවා දරු එකයි දෙකයි. හතරක් බං. මට එකයි. ඇත්ත. අරත් එකයි. අවින්දින්න එක්කෙනෙක් වෙන්න බෑ ගොඩක් ඉන්නවා. අපේ චීස්ට මොකද්ද මේ හදිසි අවශ්‍යතාවයකට හොයනවා. ෆාමසි පැත්තේ ඇත්තේ බං. කොහොම අර පැත්තට යනවා. ඉතින් අපේ චීස් ඔන්න මොනවද හොය යනවා මන් දන්නේ නැහැ මොනවද හොයන්නේ කියලා. අපි බලන් ඉමු. මේ අපේ දිල්නිගේ බබාලු මේ ඉන්නේ. දිල්නිගේ බබාගේ නම පෙප්සි. ඒ බව්වා. රසයි. මෙයාගෙන ඔයාලට කියන්න බැලුණානේ. මෙයා තමයි එරන්දි. මෙයාට අපි කියන්නේ බව්වා කියලා. බලන්නකෝ ඒ සයිඩ් එකේ තියෙන ලැබ්‍රඩෝගේ ෆොටෝ එකත් එක්ක නිකන් සමානකමක් නැද්ද කියලා. Emotional damn it. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම තමයි අපේ කට්ටිය ගත්තු දේවල් අරගෙන ආවේ. ඉතින් එළියට එනකොට අපේ මනුල්ලා නිකන් කැට් ටෝක් එකක් වගේ එකක් දැම්මා. මම දන්නේ නැහැ ඒකට කියන්නේ කැට් ටෝක්ද කියලා. ඊට පස්සේ ඉතින් අපි කස්ටිය කෙලින්ම පාක් එකට යන්න පටන් ගත්තා. අයියම්මයි බබා වතේ තියාගෙන යනවා බලන්න ආයේ රත්තරන් බබා. ඉතින් මෙහෙම අපේ කස්ටිය පාක් එකට ඇතුල් වුණා. ඊට පස්සේ තමයි හොඳ දේවල් උනේ. ටිකක් ඉන්ටකෝ. අපේ පසන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවලු. හරිද? දැන් කට්ටිය මේ පාක් වෙනකොට කපල් එනවානේ. දැන් පසන්ට තියෙන ප්‍රශ්නේ එක්කෙනෙක් තෝරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. පසන් ගේම් එක ගැන පැහැදිලි කරලා කියන්නේ ම්‍යාස් ටෙලිෆෝන් එකක් ගහගෙන ඉන්නවා. අනිත් අය වචන මුමුණනකොට එයා කියන්න ඕන වචනේ. ඔය දන්නේ නැහැ. ඕකේ. ඉතින් මේ ගේම් එකේදී අපේ චීස් තමා මුලින්ම එකට මුහුණ දුන්නේ. චීස්ට හෑන්ඩ් ෆ්‍රී එකක් ගහලා සින්දුවක් දාලා අපේ කට්ටිය වාක්‍යයක් මියුණුවා. ඒ වාක්‍ය තමයි මම කුඩ්ඩිට බයයි කියන එක. ඒ කතාව මොකද්ද කියලා මං ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියන්නම්. අපේ චීස ඒ වාක්‍යය හරියට අඳුනගත්තා. මම කුඩ්ඩිට බයයි. ඉතින් ඊළඟ chance එක හම්බුනේ අපේ බව්වට හම්බෙච්ච වාක්‍ය තමයි මම නාන්න නැති බව්වෙක් තමයි කියන එක. එයත් ඒක හරියට අඳුනගත්තා. බව්වෙක් තමයි. යාව කන්දක් උඩට. ඒවලස් කඳුර තමයි. අපි කන්දක් උඩට ආවා. අර අපේ කට්ටිය අතන ඉන්නව පේන්නේ අනිත් නැති. සූටියට පේන්නේ. අර කැම් එකට පේන්නේ ඊට වඩා චූටි. ඉතින් මෙතෙන්දී ගේම් එකකින් පැරදිච්ච ටීම් එකකට පොඩි ඩෑ එකක් විදිහට හාව පනින්න හම්බුණා. ඊළඟ තරගෙ තිබ්බේ බැලුම් පාවිච්චි කරලා. අනේ පාසන් මට ඒක. එකටම මේ ආකාරයෙන් බැලුම ඇද ගන්න. හරිද? ඉතින් ඊළඟ ගේම් එකේදී කරන්න තියෙන්නේ අතේ තියෙන බෝලේ ආරක්ෂා කරගන්න එක. What? Bro, what are you talking about, man? අයියෝ මම කිව්වේ බැලුම් බෝලේ. මේ පසන්තාම ඉන්නවා අල්ලගන්න. ඊළඟට අපි ට්‍රුත් ඕ ඩෙයා කරා. ඒකෙදී අපේ විශ්වයට බස් එකට කලිසම කියලා දාලා වාක්‍ය පහක් කියන්න කිව්වා. මයි යන කලිසම 251. හරිද? රෑටත් කලිසම යනවාද කියලා? රෑටත් කලිසම යනවා? නෑ රෑට කලිසම යන්නේ නෑ. කයින් පස්සේ කලිසම යන්නේ නෑ. අපිට හම්බුණා පසන්ගේ රැන්ඩම් ෆොටෝ එකක්. ඔන්න බලන්නකෝ. ගයිස් බලන්න මෙන්න මෙයාව දන්නවද කියලා? අනිවාර්යෙන්ම ඔයාලා දන්නවා. මෙන්න මෙහෙමයි ළමයි ලුණු ගෙනියන්නේ.
ඉතින් මෙන්න මේ ෆොටෝ එක වැදිලා තිබ්බේ මගේ ගැලවිච්ච ලේස් එක මං ගැට ගහන්න යනකොට. බලන්න ඒක නිකන් අපේ බව්ව ඔය සයිඩ් එකෙන් දාලා තියෙන විම්පි කිඩ් කැරක්ටර් එක වගේ නෙමෙයිද කියලා. විම්පි කිඩ් පොත් සෙට් එක කියවපු කට්ටිය දන්නවා ඔය විම්පි කිඩ් එකේ ඉන්න හැම කැරක්ටර් එකම ඉස්සරහට පොඩ්ඩක් නැවිලා වගේ ඉන්නේ. ඔන්න බලන්න ළමයි පොඩි ළමයි ටිකක් ඔන්චිලි පදිනවා. ඉතින් මෙන්න මේ කට්ටිය තමයි අපේ ටීම් පිස්සු ඩබල්. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ දවස ගෙවුනේ. Living life, every day, late at night, not okay. All I want, and I pray, all I need are some better days. Fuck me, I'm looking in the mirror, so foggy, but I've never seen clearer. I don't really think anyone can save me, and honestly I'm not really sure I want saving. I like to be my own worst enemy. There's no risk if you don't try at anything, so I'ma just keep buying everything. See you in the next life, have to be a better me. I don't think that my head's on straight, gotta flip it and grip it and go and get an x-ray. What's wrong with me? I just feel weight pushing on my chest and it squeezes till I suffocate. Better change my mindset, meditate. It's pretty cool that I'm alive and have better days. I could walk, see, hear, I should celebrate. Think I could change my mind, maybe elevate. Living life, every day, late at night, not okay. All I want, and I pray, all I need are some better days. Yeah, all I need are some better days. Cause all I want, and I pray, I believe in the better days. I'm kinda stuck between a rock and a hard place. Do I work hard or live at my pace? You're only young once, yeah that's all great, but I also want a future where I'm okay. Living life is doing lots of cocaine. Wait no, it's living with no shame. Wait no, it's sleeping in on Sundays. I guess it's different for each of us and that's okay.